සුබ දවසක් හැමෝටම. මොකක්ද මේ ස්ප්ලයිසිං ද මේන් බ්‍රේස් කියන්නේ? ඉස්සර කාලේ නැව්වල ගමන් කරන නාවිකයන්ගේ ජීවිතය හරිම අමාරුයි. මුහුදේ රළු කාලගුණය, නැවේ අනතුරු, තෙහෙට්ටුව වගේ දේවල් නිසා. ඔවුන්ගේ ජීවිතය අනතුරුදායක වුණා. මේ නිසා නැවේ කපිතාන්වරයාට නිතරම සිද්ධ වුණා නාවිකයන්ව දිරිමත් කරන්න. හදිස්සියේ කුණාටුවක් ආවොත් නැත්තම් සතුරු ප්‍රහාරයකදී මේ ලණුව කැඩෙන්න පුළුවන්. ඒ වගේම රුවල ඉරිලා යන්න පුළුවන්. තව බොහෝ දේ හානි වෙන්න පුළුවන්. මේ වගේ හදිසි අවස්ථාවකදී කැඩුන ලණුව හදන්න එකතු වෙන්නේ මුළු නැවේම නාවිකයන්. ඒක හරිම අමාරු භයානක වැඩක්. ඒ වගේ අමාරු වැඩක් සාර්ථකව අවසන් වුණාට පස්සේ ඔවුන්ගේ වෙහෙසට සහ ජයග්‍රහණයට ගෞරවයක් විදියට කපිතාන්වරයා විසින් ඔවුන්ට රම්බීම සඳහා අවසර දෙනවා. ඒ කියන්නේ ප්‍රධාන ලණුව හදලා අවසානයේ අපිට රම්බීම ලැබුණා වගේ අදහසකින්. ක්‍රමක්‍රමයෙන් මේ සිරිත නැවේ සිදුවන ඕනෑම වැදගත් සහ සාර්ථක සිදුවීමක් සමරන්න පාවිච්චි කරන පොදු යෙදුමක් බවට පත් වුණා. ඉතින් අදටත් ඒක භාවිතා කරන්නේ යම් සාර්ථකත්වයක් හෝ ජයග්‍රහණයක් සමරන්න. තවද මේට සමගාමීව ඉන්දියානු නාවික හමුදාව විසින් අනුගමනය කරනු ලබන බඩා කානා නම් චාරිත්‍රය සිදු කරනු ලබනවා. බඩා යනු ලොකු සහ කානා යනු ආහාරයක් යන හින්දු වචනයන්හි අර්ථය වෙනවා. නැතිනම් ඊටා විශාල කෑමක් යනුවෙන්ද කියනු ලබනවා. මද්‍යසාර ලබා නොගන්නා පුද්ගලයන් සඳහා දොඩම් රස ඇති බීම වීදුරුවක් ලබා දෙනවා.